මගේ වාගේ දැනුණා නැතු වින්ද මොහොතේ හා පවගානක් රැඳුණා එක හීනයක මා උතුමයි අද ලඳුනේ නුඹ මාගේ පිලා සතුටින් නැස්තෙමුණා දුටුවාදෝ මන්දා. කොහොමද මගේ යාළුවෝ හැමෝටම අදත් ඉතින් ඔයාලව ආදරෙන් මගේ channel එකට එකතු කරගන්නවා. ඉතින් අදත් මම අරගෙන ආවේ ඔයාලට ගොඩක් වැදගත් වෙන විදිහේ වීඩියෝ එකක්. දිගටම vlog එකත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඔයාලා ගොඩ දෙනෙක් මගෙන් අහලා තිබ්බ ප්‍රශ්නයක් තමයි කොහොමද මේ tote bag එක මහන්නේ කියලා. ඉතින් tote bag එකක් මහනවා කියන්නේ අපි ආවට ගියාට රෙද්දක් කරන් කපලා මහනවා කියන එක නෙමෙයි. ඒකට නිවැරදි sizes තියෙනවා. නිවැරදි sizes දැනගෙන ඒක ක්‍රමානුකූලව කල්පවැත්මක් සහිතව මහන විදිය අද මම ඔයාලට කියලා දෙනවා. ඉතින් අපි ඉස්සෙල්ලාම බලමු මොනවද මේ tote bag එකක් මහන්න ඕනි කරන නිවැරදි sizes කියලා. sizes 4ක් යටතේ මේ bag එක අපිට මහන්න පුළුවන්. ඉතින් මම screen එකේ දාන්න මේ sizes මොනවද කියලා. මෙන්න මේ sizes 4 යටතේ තමයි අපි අපේ tote bag එක මහගන්නේ. ඉතින් අපි වීඩියෝ එකට ගිහින් බලමු කොහොමද මේ tote bag එක ලස්සනට මහගන්නේ කියලා. ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා දිගටම මාත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම මේ වීඩියෝ එකට like කරලා comment කරලා share කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. අපිට මේ tote bag එක මහන්න අවශ්‍ය කරන මූලිකම දේවල් තමයි මේ මම ඔයාලට පෙන්වන්නේ. කතුරක්, අමුරෙදි, pins, ටේප් එකක් වගේම පෙන්සලක්. ඉතින් මේ තියෙන්නේ මම මගේ බෑග්ස් මහගන්න ඕනි කරන විදිහට හදාගෙන තියෙන බ්ලොක්ස් ටික. මම කළු ටෝට් බෑග් එකට වෙනම සයිස් එකක් වගේම අමුරෙද්දෙන් වහන ටෝට් බෑග් එකට වෙනම සයිස් එක යටතේ බ්ලොක් කපාගෙන තියෙනවා. ඉතින් ගොඩක් වශයෙන් සමාජයේ ඉල්ලුම් කරන්නේ අඟල් 14ත් 15ත් යටතේ තියෙන tote bag එක තමයි. අඟල් 14ත් 16ක් යටතේ තියෙන tote bag එක. ඉතින් අද මම අහලා පෙන්නන්න යන්නේ ඒ bag එක. ඉස්සෙල්ලා මේ විදිහට බ්ලොක් එක තියාගෙන මම මගේ රෙද්ද කපා ගන්නවා. ඔයාලා දන්නවනේ අමුරෙදි කියන්නේ බොහොම සුළු මුදලකින් ගන්න පුළුවන් අමුද්‍රව්‍යයක්. මම දන්නේ නැහැ ඔයාලගේ පැතිවල කොහොමද කියලා. කොහොමත් අපේ පැත්තේ shops වල අමුරෙදි යාරයක් රුපියල් 500ක් විතර වෙනවා. එතකොට රුපියල් 500ට අපි යාරයක් දීලා මිලදී ගන්න අමුරෙද්දෙන් අපිට bags 3ක් මහන ගන්න පුළුවන්. ලස්සන neat එකකින් වගේම quality එකකින් යුක්ත bag 3ක් මහ ගන්න පුළුවන්. එතකොට ඔයාලට තේරෙනවනේ 500ක් දීලා යාරයක් කරගෙන බෑග්ස් 3ක් මහ ගත්තාම ඉතින් අපිට ඒකට යන පිරිවැය බොහොම පුංචි මුදලක් කියලා ඔයාලට තේරෙනවනේ. මෙන්න මේ විදිහට මම බෑග් එකට ඕනි කරන බ්ලොක් එක කපාගෙන ඊළඟට යන්නේ බෑග්ස් හැන්ඩල් එකට ඕනි කරන රෙදි ටික කපා ගන්න. ඒකට මම දිග ගන්නවා අඟල් 4ක් පළල ගන්නවා. අඟල් 25ක් දිග ගන්නවා. ඒ විදිහට බෑග් එකේ පටියත් කපාගෙන ඊළඟට බලමු මොකද්ද කරන්න යන්නේ කියලා. මම වීඩියෝ ක්ලිප්ස් ටික පොඩ්ඩක් ස්පීඩ් කරලා තියෙන්නේ. ඔයාලට නොතේරෙන තැනක් තිබ්බොත් මගේ මෙසේජ් එකක් දාලා අහන්න.
ඊට පස්සේ අපිට බෑග් එකේ උඩ කෙරවලේ ඒ කියන්නේ අපි හැන්ඩල් එක අල්ලන කොටස් දෙකේ මම මේ පෙන්වන විදිහට අඟලක් විතර පල්ලෙහාට මැනලා මෙන්න මේ විදිහට නමා ගන්න ඕනි. ඒ විදිහට අපි දෙපැත්තෙම අඟල පාත් කරලා නමලා හොඳට අයන් කරගන්න ඕනි. කපා ගත්තට පස්සේ මෙන්න මේ විදිහට අපේ බෑග් එක මහන්න යන බෑග් එක හොඳට අයන් කරගන්න ඕනි. මම අර පාත් කරගත්තු අඟල පාත් කරගත්තු කොටස් දෙකත් මෙන්න මේ විදිහට නමලා හොඳට අයන් කරගන්න ඕනි. ඉතින් ඔයාලටත් මෙන්න මේ වගේ ටෝට් බෑග් රිදි අරගෙන මහලා පේන්ට් කරලා විකුණන්න බැරි නම් ඒ වගේ මෙහෙම අපහසුතාවයක් තියෙනවා නම් ඔයාලට පුළුවන් මගේ පුංචි මුදලකට මේ ටෝට් බෑග් එකක් ගන්න. තොග වශයෙන් ගන්නකොට තවත් මිල අඩු වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් රුපියල් 250ක් වගේ පුංචි මුදලකට මගෙන් පේන්ට් කරපු නැති මෙන්න මේ වගේ ටෝට් බෑග් එකක් මිලදී ගන්න. ඉතින් එහෙම කැමති කෙනෙක් ඉන්නවා නම් මට දැම්ම මෙසේජ් එකක් දාන්න. මෙන්න මේ විදිහට ඊට පස්සේ මම අයන් කරගත්තු එක ඔයාලට පේනව නේද කොහොමද මම මේ දෙක අයන් කරගත්තේ කියලා. ඊට පස්සේ අපි අපේ බෑග් එකේ හැන්ඩල් දෙකත් මෙන්න මේ විදිහට දෙකට නමලා ඒකත් ආයෙ දෙකට නමලා මම මේ පෙන්නන විදිහට ලස්සනට අයන් කරගන්න ඕනේ. අපි හැන්ඩල් එක ටිකක් ශක්තිමත්ව මේ බෑග් එකට අල්ලලා මහන්න ඕනේ හින්දා මෙන්න මේ විදිහට නමාගෙන ඔයාලා මහගත්තොත් අයන් කරගෙන මහගත්තොත් අපේ ටෝට් බෑග් එකේ නිමාව ලස්සනට ගන්න පුළුවන්. ඊට පස්සේ අපි දැන් මේ හැන්ඩල් එක අල්ලනකොට බෑග් එකේ මෙන්න මේ විදිහට මම පෙන්නන විදිහට අඟල් 3මාරක් දෙපැත්තෙන්ම ලකුණු කරගන්න ඕනේ. පැත්තෙන් 3මාරයි ඊට පස්සේ මෙන්න මේ පැත්තෙනුත් 3මාර ලකුණු කරගන්න ඕනේ. ඒ විදිහටම අනිත් පැත්තෙන් අඟල් 3මාර දෙපැත්තේ ලකුණු කරගන්නවා. ඒ අපි ලකුණු කරගන්නේ අපේ හැන්ඩල් එක අල්ල ගන්න ඕනේ ප්‍රමාණය සටහන් කරගන්න. මෙන්න මේ විදිහට මේ පැත්තෙත් 3මාරක් ලකුණු කරා අනිත් පැත්තෙත් ඒ විදිහටම 3මාරක් ලකුණු කරගත්තා. ඊට පස්සේ අපි අපේ හැන්ඩල් එක අයන කරගත්තු හැන්ඩල් එක මෙන්න මේ විදිහට දෙපැත්තෙන්ම මම ඔයාලට පෙන්නන්නම් මෙහුවට පස්සේ මේ විදිහට මහගත්තාම මේ හැන්ඩල් එකේ නීට් එක තවත් වැඩි. මෙන්න මේ විදිහට දෙපැත්තෙන්ම මහගන්න ඕනි. ඔයාලට පේනව නේද කොච්චර ලස්සනයිද කියලා එහෙම මහගත්තාම. ඊට පස්සේ ඒ විදිහට මහගත්තු හැන්ඩල් දෙක අපි දැන් බලමු කොහොමද බෑග් එකට අල්ලගන්නේ කියලා. දැන් මම ඔයාලට කිව්ව නේද අඟල් 3මාරක් අපි මෙන්න මේ විදිහට ලකුණු කරගන්නවා කියලා. අන්න ඒ ලකුණු කරගත්ත ප්‍රමාණයට මෙන්න මේ විදිහට හිටින විදිහට අපේ හැන්ඩල් එකේ එක කොටසක් තියලා මේ විදිහට පින් එකක් ගහගන්නවා. ඒ වගේම අනිත් පැත්තෙත් අපි මෙන්න මේ විදිහට බෑග් එකේ හැන්ඩල් එක තියලා තවත් පින් එකක් ගහගන්නවා. ඒ වගේම තමයි ඒ විදිහටම අනිත් පැත්තෙත් අපේ අනිත් හැන්ඩල් එක අරන් දෙපැත්තට අල්ලලා පින්ස් ගහගන්නවා. ඉතින් ළමයි ඔයාලටත් පුළුවන් හිත ඉන්නේ නැතුව මේ වගේ පුංචි මුදලක් වියදම් කරලා පොඩිවට ඔයාලගෙම කියලා ලස්සන ව්‍යාපාරයක් පටන් ගන්න. හිත ඉන්න එපා. හිත ඉන්න එකෙන් වෙන්නේ තවත් වගේ කාලය
යන එක මේ යන කාලේ අපිට කවදාවත් ආයෙ ගන්න බෑ ආපස්සට. ඉතින් හිත ඉන්නේ නැතුව මේ වගේ පුංචි මුදලක් වේදම් කරලා ඔයාගම කියලා ලස්සන ව්‍යාපාරයක් පටන් ගන්න. ඉතින් මේ බෑග් මං කිව්වා වගේ ඔයාලට මහන්න රෙදි මෙලදී අරගෙන මහන්න අපහසුතාවයක් තියෙනවා නම් මගෙන් මේ පුංචි 250ක් වෙනි පුංචි මුදලකට මේ බෑග් එකක් ගන්න පුළුවන්. ඉතින් එහෙම කැමති කෙනෙක් ඉන්නවා නම් දැම්ම මට මෙසේජ් එකක් දාන්න. හරි. ඊට පස්සේ මෙන්න මේ විදිහට කතිරයක් එන විදිහට අපි අපේ අර අල්ලගත්තු හැන්ඩල් දෙක මහ ගන්න ඕනි. එතකොට අපේ බෑග් එකේ හැන්ඩල් එක ගොඩක් ශක්තිමත්ව හිටිනවා. මේ වගේ දෙපැත්තම මෙන්න මේ විදිහට මහ ගන්නවා. ඊට පස්සේ උඩිනුයි යටිනුයි මෙන්න මේ විදිහට මහ ගත්තාම බෑග් එකේ ලස්සන නීට් එකක් පේනවා නේද? මට වගේම ඔයාලටත් එහෙම පේනවද කියලා මං හිතනවා. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ බෑග් එකේ දෙපැත්ත මහගන්න එක. මෙන්න මේ විදිහට අඟල් භාගයක් විතර ඉඳ තියලා අපිට පුළුවන් අපේ බෑග් එකේ කෙරවලවල් දෙක මහගන්න. ඊට පස්සේ කෙරවලවල් දෙක මහලා වුණාට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට අපේ කෙරවල බෑග් එකේ යට මුළු දෙක අරගෙන පළල අඟල් එකක් එන විදිහට මම ඔයාලට පෙන්වුවා වගේ මෙන්න මේ විදිහට හරස් අතට මෙහෙමත් දාගන්න. මේ දෙපැත්තෙන්ම අපිට දාගන්න පුළුවන්. ඒ දැම්මට පස්සේ බෑග් එක අනිත් පැත්ත හරවලා බලමු කොහොමද අපේ බෑග් එක ඇවිල්ලා තියෙන්නේ කියලා. ඉතින් මේ දෙපැත්තෙන් මෙහුම් දෙක දාන්න එක අවශ්‍යම නෑ. ඔයාලට කැමති නම් දාන්න පුළුවන්. අකමැති නම් නොදා ඉන්නත් පුළුවන්. බලන්නකෝ ඉතින් මම අද බහගත්ත බෑග් එකේ ලස්සන. ඉතින් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. එහෙනම් දිගටම වීඩියෝ එක බැලුවා නම් ඔයාගේ ලස්සන කමෙන්ට් එක වගේම ලයික් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. අදට මම එහෙනම් ගිහිල්ලා එන්නම්. දිගටම මගේ වීඩියෝත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම තාමත් ඔයා මගේ වීඩියෝස් බලන්නේ මම සබ්ස්ක්‍රයිබ් කරන්නේ නැතුව නම් මම සබ්ස්ක්‍රයිබ් කරලා මටත් පුංචියට හරි උදව්වක් කරගෙන යන්න කියලා ආදරෙන් ඉල්ලනවා. එහෙනම් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ලස්සනට hina වෙලා ඉන්න.